හෙලෝ එරියන් ඉතින් මම අද කරන්න යන්නේ ඩේටාබේස් සම්බන්ධ වීඩියෝ එකක්. එතකොට මේක සීරීස් එකක් විදිහට යනවා. එතකොට මේ සීරීස් එකේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මොකක්ද ඩේටාබේස් එක කියන්නේ? කොහොමද අපි ඩේටාබේස් එක හදාගන්නේ? එතකොට මේක රියල් ලයිෆ් ප්‍රොජෙක්ට් වලට පාවිච්චි කරන්නේ කොහොමද මේ ඩේටාබේසස්? ඒ වගේ ගොඩාක් දේවල් ගැන ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ සීරීස් එකෙන්. ඉතින් අපි මීට කලින් කරා LinkedIn account එක කොහොමද හරියට හදාගන්නේ කියලා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒකේ කියලා දෙනවා කොහොමද අපි LinkedIn account එකක් හරියටම හදාගන්නේ, කොහොමද LinkedIn account එකක් හරියට අපි මේන්ටේන් කරගන්නේ, එතකොට මේක කැරියර් එකට අපි කොහොමද යොදාගන්නේ මේ LinkedIn account එක. ඒ වගේ ගොඩාක් දේවල් ගැන කතා කරලා දෙනවා. අනිවාර්යෙන් මේක බලන්න. මම මේක ටැග් කරන්නම් මේ වීඩියෝ එකට. එහෙනම් දැන් අපි යමු අපේ database සම්බන්ධව තියෙන පළවෙනිම වීඩියෝ එකට. හරි. අපි මුලින්ම දැනන් ඉන්න ඕනේ මොකද්ද මේ database එක කියන්නේ කියලා. මම එක්සැම්පල් එකක් ගන්නවා. දැන් ඔයාලා ඉමේජින් කරලා බලන්න ඔයාලගේ ස්කෝල් ලොකු කබඩ් එකක් තිබ්බනේ ඔයාලගේ ක්ලාස් රූම් එකේ. ඒ කබඩ් එකේ ඔයාලගේ විස්තර දාලා තියෙන ෆයිල් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට වෙන වෙනම ෆයිල් තියෙනවා. ඒ ෆයිල් වල ඔයාගේ නම, ගම, contact number ඒ වගේ ගොඩාක් දේවල් ස්ටෝර් කරලා තියෙනවානේ. එතකොට මේවටත් මොනවද කියන්නේ? data කියලා. එතකොට මේ ලොකු කබඩ් එක මොකද්ද කියන්නේ? ඒකට තමයි අපි කියන්නේ database එක කියලා. එතකොට මේ data අපි පිළිවෙලට ස්ටෝර් කරලා තියෙනව නේද? දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ওই data ඔහි ෆයිල් වල නැතුව තැන් වල දාලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට හදිස්සියකදී කොහොමද ඔයාලා මේ data access කරගන්නේ ඉක්මනටම? අමාරුනේ data access කරගන්න. හැබැයි ඔයාලා පිළිවෙලට ෆයිල් එක දාලා අර කබඩ් එකට දාලා තිබ්බනම් එහෙම ඔයාලට ඉක්මනට මේ data access කරගන්න පුළුවන් නේද? මේ වගේ දෙයකට තමයි අපි database එකක් කියන්නේ. දැන් අපි යමු definition එක බලන්න. A database is a collection of data that is organized in a structured way so that it can be easily accessed, managed and updated. දැන් මේකදී අර කියනවා මම අර example එකට ගත්තද? මේක කියන්නේ මොකද්ද? Organized in a structured way. ඒ කියන්නේ මේක structured way එකට තමයි තියෙන්නේ. එතකොට මේ ස්ට්‍රක්චර්ඩ් වේ එකට තිබ්බහම මේ data අපිට ඉක්මනටම easily access කරන්න පුළුවන්. easily manage කරන්න පුළුවන්. easily update කරන්න පුළුවන්. එතකොට මේකට තමයි අපි database එකක් කියන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මොකක්ද මේ database එකක් කියන්නේ කියලා. හරි. අපි දැන් යමු ඊළඟ part එකට. Introduction to Database Management System and Relational Database Management System. මුලින්ම කතා කරමු database management system එකක් කියන්නේ මොකක්ද කියලා. database management system එකකින් software එකක්. එතකොට මේ software එකකින් අපිට පුළුවන් අපේ database එකේ data store කරන්න, manage කරන්න, data retrieve කරන්න, ඒ වගේ වැඩ ටික කරගන්න තමයි මේ database management system එක අපි පාවිච්චි කරන්නේ. එතකොට මේකේදී අපි big data එක පාවිච්චි කරන්නේ නැහැ. simple data single files විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට දැන් මේකෙදී නම් අපි example software විදිහට ගත්තොත් එහෙම MySQL, Oracle, MongoDB වගේ තමයි මේ database management system software වලට අපි ගන්නෙ. දැන් අපි යමු relational database management system වලට. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේකෙත් අර database management system කියන කෑල්ල ඇවිල්ලා තියෙනවා. වැඩිපුර ඇවිල්ලා දෙන ඕන කෑල්ලද? relational කියන කෑල්ල. දැන් ඔයාලා දන්නවනේ රිලේෂනල් කියන්නේ මොකක්ද කියලා. නිකන් බැඳීමක්. හරි. එතකොට මේකෙදී නම් අපි data store කරන්නේ tables වල. ඒ කියන්නේ rows and column වල. එතකොට මේ relational database management system එක support කරනවා table අතර relationship එකක් පවත්වා ගන්න. සරලව relational database management system එකකින් ඒ වගේ දෙයකට. දැන් මේකෙදී නම් අපි example software විදිහට ගත්තොත් එහෙම MySQL, Oracle, PostgreSQL ඒ වගේ දේවල්, ඒ වගේ softwares තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට types of databases. මේ types of databases වලදී අපිට එනවා relational versus NoSQL. එතකොට මේ relational කියන්නේ SQL versus NoSQL. අපි මුලින්ම කතා කරමු relational databases ගැන. මේ relational databases වල මම example එකක් ගන්නවා. ඔයාලගේ ඉස්කෝලේ ලයිබ්‍රරි එක ගන්නකො.
ඒ ස්කෝල් ලයිබ්‍රරි එකේ ඔයාලා පොතක් එහෙම ගන්න යනවා නම් ඒ පොත් වෙන වෙනම කැටගරීස් වල තියෙනව නේද? එතකොට මේ පොත්වල ගහලා තියෙනවා ටයිටල් එකක් තියෙනවා, ඕත කෙනෙක් ඉන්නවා, ඩේට් එකක් තියෙනවා. ඒ දේවල් ටික සේම් ෆෝමැට් එක හැම පොතකම තියෙනව නේද? ඔයාලට මොන පොතද අවශ්‍ය ඒ පොත ඔයාලට ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන් ටේබල් වලින්. ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන් කියන්නේ අර ඉක්මනට හොයාගන්න පුළුවන් ඒක. පිළිවෙල. ඒ වගේම තමයි ඔයාලා මේ පොත ගද්දි අනිවාර්යෙන්ම ඔයාලා මෙහෙම පොතක් ගන්නවා මේ දවසට දෙන්න ඕනේ. ඒ වගේ ලොකු විස්තරයක්ත් තියෙනවා නේද? එතන පොඩි ටයිම් එකක් යනවා. එතකොට ඒ වගේ දෙයකට තමයි අර ස්ට්‍රක්චර්ඩ් වේ එකට ස්ටෝර් කරන data වලට තමයි මේ රිලේෂනල් databases කියන්නේ. ඒ කියන්නේ රිලේෂන් එකක් තියෙනවා. අනික ස්ට්‍රක්චර්ඩ් විදිහට තමයි මේ database මේ data ටික ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට මේකෙදි නම් අපි example software විදිහට ගන්නේ MySQL, PostgreSQL. දැන් අපි යමු NoSQL databases වලට. NoSQL databases ගත්තොත් එහෙම ඔයාලා ඔහොම හිතන්නකෝ ඔයාලගේ ගෙදර තියෙන ලයිබ්‍රරි එක. ගෙදර තියෙන ලයිබ්‍රරි එකේ ඔච්චර process එකක් කරන්න ඕනේද? ඔයාලා පොතක් ගද්දී අර විස්තර දාන්න ඕනේද? එහෙම නැත්නම් පොතේ අර date එහෙම දදා ඉන්න ඕනේද? ඒ දේවල් කරන්න ඕනේද ඔයාලා ගෙදරදී? ඔයාලට හිතුන ගමන් පොත ගත්තා. ඔයාලට හිතුන ගමන් පොත තිබ්බා. ස්ට්‍රක්චර්ඩ් වේ එකක් නෑ ඒක. ඒ වගේ තමයි ඔයාලට කියන්නේ ලොකු ඒ කැමති තරම් ඔයාලට ස්ටෝර් කරලා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ දෙයකට තමයි අපි NoSQL database එකක් කියන්නේ. අර ස්ට්‍රක්චර්ඩ් වේ එකක් නැහැ. හැබැයි SQL වලදී නම් ස්ට්‍රක්චර්ඩ් වේ එකක් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් විදිහට තමයි data ස්ටෝර් කරන්නේ. ස්ට්‍රක්චර්ඩ් data. NoSQL නම් ස්ට්‍රක්චර්ඩ් and unstructured data. ඒවා තමයි big data. එතකොට මේ දෙක තමයි මේ SQL versus NoSQL කියන්නේ. එතකොට NoSQL වලදී නම් අපි example software විදිහට ගන්න MongoDB, Cassandra වගේ තමයි පාවිච්චි කරන්නේ. හරි. අපි ඊළඟට යමු real life example වලට. මේ real life example වලදී relational database වලදී NoSQL database වලදී අපිට කතා කරන්න පුළුවන් relational database වල නම් banking system එක ගැන අපි කතා කරන්න පුළුවන්. එතකොට මේ banking system එක ඔය example එකට ගත්තොත් එහෙම ඔයාලටම තේරෙනවා නේද? banking system එක data තියෙන structured විදිහට. ඒ කියන්නේ වෙනම කස්ටමර්ට වෙනම ටේබල් එකක් තියෙනවා. එතකොට ට්‍රාන්සැක්ෂන් වලට වෙනම ටේබල්ස් තියෙනවා. එතකොට තව එක දේවල් ඩීටේල්ස් වලට වෙන වෙනම ටේබල් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම කිසිම error එකක් නැතුව safely store වෙලා තියෙනව නේද? බැංකින් සිස්ටම් එක ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. අපි ට්‍රාන්සැක්ෂන් එක කරද්දී ඒක පිළිවෙලට සිකියුර්ඩ් විදිහට වෙනව නේද? හැබැයි අපි ඕකම NoSQL වලට ගියොත් non relational databases වලට ගියොත් අපි social media platform ගමුකෝ. social media platform වලදී post එහෙම ඔහේ එනවා. අපිට ඕන තරම් කමෙන්ට් කරන්න පුළුවන්, ඕන තරම් like කරන්න පුළුවන්. ඒ අතරතුරදී මේ ලෝකේ ඉන්න ගොඩාක් කට්ටිය කමෙන්ට් කරනවා, like කරනවා. ස්ට්‍රක්චර්ඩ් එකක් නැහැ ඒකේ. කිසිම ස්ට්‍රක්චර් ලොකුවට නැහැ. big data handle වෙනවා වගේ තමයි ඉතින්. big data තමයි handle වෙන්නේ. එතකොට relational database use case වලදී අනිවාර්යයෙන්ම structured එකක් වෙනවා, secured විදිහට data ටික handle වෙනවා. NoSQL වලදී එහෙම එකක් නැහැ. අර කලිනුත් කිව්වා relational database වලදී නම් අපි පාවිච්චි කරන softwares තමයි MySQL ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට NoSQL වලදී අපි ගන්න පුළුවන් software තමයි MongoDB. දැන් බලමු අපි non relational database වලදී නම් ඇයි අපිට ඒක useful වෙන්නේ කියලා. මේ කියලා තියෙනවා this flexibility allows for quick changes to data makes it easy to scale as the platform grows with more users. ඒ කියන්නේ users වැඩි වෙන්න ගන්න quick changes. ඒ කියන්නේ ඉක්මනට යාළුවා කියන data ටික අප්ඩේට් කරගන්න ඕනේ. ඉක්මනට data ටික scale කරගන්න. ඒ දේවල් තමයි මේ NoSQL වගේ පාවිච්චි කරන්නේ. මම හිතනවා ඒක සරලව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අර ගොඩාක් කම්ප්ලෙක්ස් කරගන්න එපා. SQL versus NoSQL කියන දේ අර සරලව කියනවා නම්
SQL වලදී structured විදිහට තමයි අපි data structured data මේ structured data and handle complex transaction. ඒ කියන්නේ complex සංකීර්ණ දේවල් තමයි handle කරන්නේ. හැබැයි NoSQL වලදී එහෙම නැහැ. NoSQL වලදී unstructured data and need flexibility. අනිවාර්යයෙන්ම අපිට ඉක්මනට data ටික handle කරගන්න ඕනේ. එතකොට ඒක තමයි සරලව SQL versus NoSQL කියන්නේ. එතකොට ඊළඟට අපි යමු comparison of use cases. මේකෙදිත් අපි කතා කරන්නේ කලින් කතා කරපු දේම තමයි relational databases තියෙනවා NoSQL databases තියෙනවා. relational database ගැන කතා කරොත් එහෙම best for environments where data relationships and data consistency are critical. The example එක ගත්තොත් එහෙම financial system where data accuracy and relationships are key. මේකේ data නිරවද්‍යව තියෙන්න ඕනේ මේ financial system වල. අනිවාර්යයෙන් මේක තියෙන්න ඕනේ. නැත්නම් financial system එක secure නැති වුණොත් එහෙම ඒ කියන්නේ data accuracy එක නැති වුණොත් එහෙම කොහොමද අපි ඒ කියන්නේ user කෙනෙක් අර financial system එක බැංක් එකක් trust කරලා ඉන්නේ? කොහොමද transaction එක කරන්නේ? හැබැයි NoSQL වලදී එක great for handling large volume of unstructured data quickly. ඒ කියන්නේ අර structure එකක් නැති data ඉක්මනටම handle කරන්න තමයි NoSQL data පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ large volume of unstructured data quickly handle කරන්න තමයි NoSQL database අපි පාවිච්චි කරන්නේ. example එකක් එහෙම ගත්තොත් මේකේ big data analytics and content management systems where data types vary and scalability is important. එතකොට මේකෙදි අපි කලින් කතා කරපු දේ තමයි කියන්නේ big data. මම හිතනවා මේ SQL versus NoSQL කියන එක සරලව තේරුම් ගන්න ඇති කියලා. එහෙනම් අද වීඩියෝ එකේ අන්තිම පාර්ට් එකට වෙලා තියෙනවා. අද මට කියලා දෙන්න ඕනේ මොකද්ද මේ database එක කියන්නේ? මොකද්ද මේ database management system එක කියන්නේ? ඒ දේවල් ගැන ඔයාලට complete idea එකක් දෙන්න ඕනේ. මොකද අපි database එකක් හදන්න කලින් අපි දැනන් ඉන්න ඕනේ මොකද්ද database එක කියන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට හදමු අපේ real life project වලට databases. එතකොට මම කියලා දෙන්න step by step database එකක් හදාගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට තනියෙන් ඒවා හදාගෙන ඔයාලගේ project වලට පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ channel එකත් එක්ක ඉන්න. මේකේ ගොඩක් වෙලාවට අපි coding part ටික කරගෙන යනවා. ඔයාලගේ real life project වලට academic පැත්තේ තියෙන project වලට ගොඩක් වෙලාවට මම mainly focus එක දෙනවා. එතකොට ඔයාලට ගොඩක් ලේසි. ඉතින් thank you මේ වීඩියෝ එක පුරාවට හිටියට අනිවාර්යයෙන්ම sub කරන්න like එකක් දාන්න. ඔයාගේ යාළුවෝ ඉන්නවනම් එයාට share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.